welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. thumbnail එක දකිනකොටම ඔයාලා දන්නවා මොකද්ද මේ shop එක කියලා. ඉතින් මම අද ආවේ wow stop එකට. දකින හැම දෙයක්ම මේකේ 350යි. ඉතින් ඔයාලට වෙන videos වල වගේ නෙමෙයි මේ video එකේ prices මම සඳහන් කරන්න ඕනෙම නැහැ. මාරම ලේසි මට මේ video එක කරගෙන යන්න. මොකද මේ තියෙන හැම දෙයක්ම රුපියල් 350යිනේ. ඉතින් මං හිතනවා ලංකාවෙන් ඉන්න බාහිර භාගයක් මේ wow stop කියන shop එකට ඇවිල්ලා තියෙන්න ඕන මේ වෙනකොටම. මොකද මේ shop එකේම branches ගන්නවක්ම ගන්නවා කියන්නේ ඉතින් මේ shop එක පටන් ගත්ත දවසේ ඉඳන් shop දෙක තුනක්ම open වුණා කොළඹ ආවටම. ඉතින් මං ආවේ තව මේ තියෙන shop එකකටම තමයි. මොකද මගේ channel එකේ මං තව video එකක් දාලා තියෙනවා. wow stop ගැනම video එකක්. ඉතින් මං අද ආව දෙවෙනි වතාවටත් wow stop එකට අවුරුද්දට බඩු ගන්න. ඉතින් අතරම මේකේ තියෙන බඩු ගැන ආයි මුලින්දම කියන්න ඕනේ නැහැ. මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයා දන්නවා අනිවාර්යෙන්ම මේ shop එකේ තියෙන බඩු ගැන, ඒ දේවල් ගැන. ඉතින් හරිම ලස්සන විදිහේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ අපිට. සාමාන්‍යයෙන් ඔය කිචන් එකට අලුත් විදිහේ වෙනස්ම විදිහේ දේවල් ගන්න හිතන් ඉන්නවනම් ඔයා එන්න පොනි shop එකක් තමයි මේ wow stop කියන shop එක. හරි අපි ඉතින් බලමු මොනවද මේ shop එකේ තියෙන දේවල් කියලා. ඇත්තටම කිව්වොත් මේ දවස්වල මේ වගේ shop වලට යන්න මාරම අමාරුයි. මොකද සෑහෙන crowd එකක් ඉන්නවා. ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම උදේ වරුවක යන්න shop එකකට යනවා නම් මේ දවස්වල තියෙන රසනෙත් එක්කම අර shop එකෙත් ගොඩක් සෙනග ගියාට පස්සේ මාරම ස්ට්‍රෙස් අපිට. ඒ හින්දා ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම උදේ වරුවක යන්න. එතකොට cool එකේ ගිහිල්ලා බඩු ටික තෝරගෙන ගෙදර එන්න බලුවා. ඉතින් මං ගත්ත බඩු අතරේ මං ඉතින් ඔයාලට වීඩියෝ එකේ shop එකේ තියෙන බඩු ගැන පොඩි අයිඩියා එකකුත් දෙන්න කියලා හිතුවා. සමහර වෙලාවට ගෙදර ඉන්න ගොඩක් කට්ටිය මේ දවස්වල මේ වගේ දේවල් හොයනවා වෙන්න පුළුවන්. මොකද ගෙදරින් එළියට බහින්න ටිකක් අමාරුයිනේ. සමහර කට්ටිය කැමති නැහැ ඉතින්. එතකොට මේ වගේ වීඩියෝ එකක් බලලා අපිට පුළුවන් ගෙදරදීම purchase කරගන්න මොනවද මං ගන්න දේවල් මොනවද තියෙන බඩු එහෙම කියලා මේ shop එකේ තියෙනවා නම් මේ shop එකට හරියටම යන්න පුළුවන්. ඉතින් මං හිතුවා මං මේ දේවල් ඔයාලට ඒ දව හරි කරලා දෙන්න. ඉතින් මේ තියෙන shop එකේ දේවල් ඔක්කොම ඔයගොල්ලෝ දන්නවනේ මේ වෙනකොට 350යි කියලා. ඇත්තටම හරියම branded දේවල් තමයි තියෙන්නේ. අර සාමාන්‍යයෙන් අර අපි අඩුවට බඩු ගන්නවා වගේ නෙමෙයි. මේකේ තියෙන දේවල් ගොඩක්ම branded විදිහට තමයි දේවල් තියෙන්නේ. 350ට වඩා අර සමහර ඒවා ගණන් අර මේකප් පවුචර්ස් එහෙම සමහර දේවල් චුට්ටක් විතර ගණන් වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒව බලලා කරලා ඔයාලා ගන්න ඕන. කිචන් අයිටම් නම් බාහිර භාගයක්ම 350යි තමයි price විදිහට යන්නේ. එතකොට මෙතන තියෙනවා පිගන් සෙට් වර්ග. ඉතින් ඒවත් හරිම ලස්සනයි. අර මෙන්න මේකත් හරිම ලස්සනයි. ගොඩක්ම ලස්සන දේවල් තමයි තියෙන්නේ. අතරම කිව්වොත් මේ shop එකට ගියොත් අනිවාර්යයෙන්ම අපි හිතනවට වඩා, ඒ කියන්නේ හිතන් ඉන්නවට වඩා දේවල් ගන්න අපිට අනිවාර්යයෙන්ම හිතෙනවා. ඔයත් බලන්නකෝ මේ shop එකට ඇවිල්ලා ඔයාටත් එහෙම හිතනවද කියලා. සංසාරේ මාගේ තේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳ ගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී.
දකින්න ඇති ලස්සන items වර්ග ගොඩාරියක්. ඒ වගේම තමයි stationery items මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ makeup pouches එහෙම මේකේ තිබ්බා. මම ඉතින් පුළුවන් විදිහට තමයි පොඩි වීඩියෝස් ටිකක් ගත්තේ. මොකද සමහර කට්ටිය කැමති නැහැ වීඩියෝස් ගන්නවට අර ගොඩක් දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ හින්දා අර මිනිස්සු එහෙම හැල්ලෙනවනේ. ඉතින් අපි වුණත් කැමති නැහැනේ ෂොප් එකකට ගියාට පස්සේ අපේ වීඩියෝ එකකට අහු වෙනවා නම් ඉතින් ඒ නිසා ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් විතරයි අරගෙන ආවේ. මේකේ full review වීඩියෝ එකක් මට ගන්න අමාරුයි. අනිවාර්යෙන් මම ඔයගලන්ට මේකේ wow stop එකේ full review වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ කාලේ නෙමෙයි සෙනඟ ටිකක් අඩු වෙච්ච කාලෙක. ඇත්තටම කිව්වොත් මේ ෂොප් එක දාපු දවසේ ඉඳලම මේ වගේම තමයි සෙනඟ ගොඩාරියක් ඉන්නවා. ඉතින් මේ දවස්වල නම් ඉතින් සෙනඟ ඩබල් වෙන්න ඉන්නවා. මොකද අවුරුදු සීසන් එකත් එක්කම මේ කිචන් එකේ ගොඩක් දේවල් වෙනස් කරගන්න ගොඩක් අය කියන්නේ ගෘහණියන් ඉතින් ගොඩක් කැමතිනේ. ඒ නිසා ඉතින් සෙනඟ පිරීලා. කෝප්ප තිබුණා. ඉතින් ඒකත් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. මේ පාර කෝප්ප වලට ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඒ වගේම තමයි කලර්ස් ගොඩකින් තිබ්බා. මම ගිය පාර යනකොට මේකේ ගොඩක් දේවල් ඉවර වෙලා තමයි තිබුණේ. එතකොට යාළුවා ස්ටොක් දාන අලුත වගේ සෙනඟ ඇවිල්ලා ගොඩක් දේවල් ඉවර වෙලා. ඉතින් මේ පාර එහෙම නෑ. මේ පාර ෆුල් ස්ටොක් බඩු තිබුණා. හරිම ලස්සනයි. දැක්කද මෙයාලගේ මග් කලෙක්ෂන් එක හරිම වෙනස්ම විදිහේ මග් කලෙක්ෂන් එකක් තියෙනවා. මට ආස හිතුණා ගන්න. ඒ වගේම තමයි මේ වගේ කියුට් බොටල් කලෙක්ෂන් එකකුත් තිබුණා. ඒවත් හරිම ලස්සනයි. ලස්සනම ඒ කියන්නේ කලර්ස් ගොඩකින් තිබුණා. මේ වගේ නියුඩ් කලර්ස් වලින් තිබුණා. මේ තියෙන්නේ මග් කලෙක්ෂන් එක. ඇත්තටම පිස්සු හැදෙනවා ගියොතින් හරිම ලස්සනයි. පවුලට මේකම විදිහට මග් කියන්නේ කෝප පාවිච්චි කරන්න පුළුවන් එකම විදිහේ කලර් කලෙක්ෂන් එකක් තියෙනවා. තව ඩිසයින් ගොඩකින් තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති ඩිසයින් ගොඩකින් තියෙනවා. ඒ වගේම තමයි සෙනඟත් ගොඩාරියක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් වීඩියෝ එක ඉවර කරන තැනට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මොනවද ඕන ඔයාලට වීඩියෝස් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. Thanks for watching. See you next time. Bye bye.